සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මුළු ගේම සුවඳට තියාගන්න පුළුවන් සුවඳ ඉටිපන්දමක් හදන්නේ කොහොමද කියලා. අපිට මේකට ඕන වෙනවා මෙන්න මේ විදියට ලොකු ඉටිපන්දම් කිහිපයක්. ඔයාලා එක ඉටිපන්දමක් හදනවා නම් ඒ විදියට ගන්න. මේ වගේ කලරින්, ඒ කියන්නේ ෆුඩ් කලරින් එකක් තමයි මම අරන් තියෙන්නේ. ඒ වගේම කම්ෆර්ට් තමයි මම සුවඳ කරගන්න ගත්තේ. ඔයාලට ඕන නම් කුරුඳු තෙල්, ඒ වගේ ඔයාලා කැමති සුවඳ කරගන්න දෙයක් ගන්න පුළුවන්. ඒ වගේම මම මේක අද හදාගන්නේ මේ වගේ වීදුරුවක. ඔයාලට වීදුරු ඕනම දෙයක හදාගන්න පුළුවන්. දැන් මම මේ ඉටිපන්දම් ටික ඉටිපන්දම් 3ක් ගත්තා. මේ ටික මම භාජනයකට දාලා මේ ටික රත් කරලා ඉටි බවට පත් කරගන්නවා. ඔයාලා මේක කෑම හදන භාජනවල හදන්න එපා. වෙනම භාජනයක් මේකට පාවිච්චි කරන්න. ඒ වගේම මේ නූල කැඩෙන්නේ නැති වෙන්න මේක රත් කරගන්නත් මතක තියාගන්න. මොකද අපි මේ නූල පාවිච්චියට ගන්නවා අපි අලුතෙන් හදන ඉටිපන්දමේ තිරයට යොදා ගන්න. දැන් ටික වෙලාවකට පස්සේ මේ ඔයාලට පේන විදිහට මේ නූල් ටික මම ඉවතට ගන්නවා. අපි ඒක ආයෙත් පාවිච්චියට ගන්න ඕනේ. ඊට පස්සේ මම කම්ෆර්ට් ටික දාගන්නවා ඉටි මිශ්‍රණයට. ඒ වගේම මම අද කලරින් වලට අරන් තියෙන්නේ රෝස පාටට හුරු රතු පාටක්. මම ඒකෙන් බින්දු කීපයකුත් දාගෙන හොඳට කලවම් කරගන්නවා. මේක හොඳට කලවම් කරගන්න විනාඩියක් විතර. ඊට පස්සේ මම අපි ඉටිපන්දම හදන වීදුරුව අරගෙන ඉරටුවක් අරගෙන ඉරටුව මැද්දෙන් මෙන්න මේ විදිහට ඔයාලට මේ පේන විදිහට තිරයට ඇති ප්‍රමාණය මේ විදිහට රඳව ගන්න මම ඉරටුවට තිරේ රඳව ගන්නවා. රඳවගෙන හරි මැදට වෙන්න මම තිරය හදා ගන්නවා. මොකද මෙහෙම හදලා තමයි අපි මිශ්‍රණය මේකට වක් කරන්නේ. දැන් අපේ මිශ්‍රණය මම මේකට ඔයාලට මේ පේන විදියට හිමින් සීරුවේ වක් කර ගන්නවා. එතකොට තිරය ගානට මැදට හිටින විදියට මම හිමීට මේ විදියට මේක වක් කර ගන්නවා. මේක අපි පැය 2ක් 3ක් වගේ කාලයක් පැය 2-3ක් වගේ උපරිම 4ක් විතර ඔයාලා මේක නිවිසනසිට තියෙන්න අරින්න. එතකොට මේක ගානට සෙට් වෙනවා. ඒ වගේම මේකේ මැද තියෙන තිරය වැඩි කොටස ඔයගොල්ලෝ කපලා අයින් කර. මෙන්න මේ වැඩි කොටස ඔයාලට කපලා මේක සෙට් වුණාට පස්සේ අයින් කර ගන්නත් පුළුවන්. මේක හරිම පහසුයි. බොහොම පුංචි වෙලාවකින් ඔයාලට මේක හදා ගන්න පුළුවන්. සුවඳ විදිහට ඔයාලට ඕනම සුවඳ වර්ගයක් එකතු කර ගන්නත් පුළුවන්. මම නම් කම්ෆර්ට් තමයි පාවිච්චි කරේ. ඔයාලා කැමති සුවඳක් මේකට එකතු කර ගන්න පුළුවන්. එහෙනම් මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි මේ පැත්තට ආවට.